වාහනයේ ගී හඬ තවමත් නතර වී නෑ. මදුවිත පානය කළ පිරිමින්ගේ ഘോഷාව සංගීත හඬ පරයාගෙන තරමක් දුරට විහිදී ගියා. සමන්ත පිරිසෙන් ඈත් මෑත් වී උත්සව ශාලාවෙන් පිටවෙමින් එළියට පැමිණියා. රෑ බොහෝවන්නට කලින් ඔහු කෙසේ හෝ මෙතනින් පිට වී යා යුතුයි. ලා හීතලකුත් සමගින් මලහිරු බසින්නට පටන්ගෙන ඇති බව ඔහු දුටුවා. සමන්ත විද්‍යාරත්න සුප්‍රසිද්ධ ගොඩනැගිලි ද්‍රව්‍ය සමාගමක ඉහළ නිලධාරියෙක්. ඔහුගේ ආයතනය මගින් රන්ටැඹේ කඳවුර සඳහා ආධාර වශයෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රදානයක් සිදු කර තිබූ අතර ඒ සඳහා නිල මැදහත්කරුවා ලෙස කටයුතු කළේ සමන්ත. ඊයේ දිනයේදී ඒ කටයුත්තට සම්බන්ධ වූ සමන්තට ඊයේ දිනයේම නැවත ගම්රට බලා යන්නට හැකියාවක් තිබුණේ නෑ. තම ආයතනය මගින් මේ ප්‍රදේශය තුළම සංවිධානය කර තිබූ වාර්ෂික සුහදහමුවක් සඳහාද සහභාගී වන්නට සමන්තට සිදු වුණා. ආධාර ලබා දීමේ කටයුත්ත අවසන් වීමෙන් පසු ඔහු ඒ ආසන්නයේ තිබූ හෝටලයක ලැබුම් ගත්තේ පසුදා පැවැත්වෙන සාදයට සහභාගී වීමෙන් අනතුරුව පිටවී යාමේ බලාපොරොත්තුවෙන්. සාදේ පැවැත්වීමට නියමිතව තිබුණේ රන්දෙනිගල ප්‍රදේශයේ. පසුදා සමන්ත සාදය සඳහා සහභාගී වුණත් මදුවිත පානය නොකර ඉන්නට ඔහු පරිස්සම් වුණා. ඒ ඔහු පස්වන සිල්පදයේ රකින අයෙකු නිසා නම් නොවේ. සාදය හමාරකොට කිලෝමීටර් 100 ගණනක දුරක් ඔහු කෙසේ හෝ එදින රාත්‍රියේම යා යුතු වූ නිසා තම එකම පුතුගේ පෙරපාසල් විවිධ ප්‍රසංගය පසුදිනට යෙදී තිබුණා. තම දරුවා වෙනුවෙන් ඔහු එයට සහභාගී විය යුතුමයි. තමන්ගේ දස්කම් දකින්නට තම පියා සහභාගී වෙනු ඇතැයි කුඩා දරුවා ආශාවෙන් බලාගෙන සිටියා. අද දිනය තුළ තම පුතුගෙන් ලද 4 වන ඇමතුමෙන්ද ඔහු විමසා සිටියේ සමන්තගේ පැමිණීම සම්බන්ධවයි. තමන්ගේ හිතවතුන්ගෙන් සමුගෙන මගට බසින්නට සැරසෙන විට සමන්ත හිතුවාටත් වඩා ප්‍රමාද වී තිබුණා. ඒත් තවම අඳුර වැටී තිබුණේ නෑ. දවස පුරාම ගත කළ වෙහෙසකාරී බව නිසා සමන්තගේ ඇඟට තරමක තෙහෙට්ටු ගතියක් දැනෙමින් තිබුණා. ඒත් ඒ ගැන අමතක කර දැමූ ඔහු උදේ පටන් හිර කරගෙන සිටි ඇඳුම් ඉවත් කර සැහැල්ලු ටී-ෂර්ට් එකකින් සැරසුණා. සමන්ත තම රථයට ගොඩ වී රථේ පණ ගැන්නුවා. වායු සමීකරණයේ සිසිල් බවින් ඔහුගේ ගත සැනසී යද්දී එක්වරම කන කීරි ගස්සවන හඬක් ඔහුගේ කන අත්තරින්ම ඇසෙන්නට ගත්තා. කළු පාට කුඩා ගුලියක් මෙන් වීසිවිගෙන ආ කුඩා වවුලෙක් හරියටම ඔහු ඉදිරියෙන්ම වින් ස්ක්‍රීන් එක මත තදින් හැපි මුසල හඬක් නගාගෙන පිට වී ගියා. මතක් දිගැසී ගිය ඔහු යතුරු මත අත තබාගෙනම තප්පර ගණනක් ගත කරමින් සිටියා. ඒත් පෙරමග මන්සලකුණුවල සුභ අසුභ විමසන පරම්පරාවන් ඉක්මවා ගොස් සිටි සමන්ත ඒ සිද්ධිය සැනකින් අමතක කොට කඳු පල්ලම් සහිත මාර්ගය වෙත තමන්ගේ රථය අවතීර්ණ කළා. රථය වේගය වැඩි කරමින් කඳුකර මාර්ගය දිගේ ඇදී යන්නට උනා. කඳුකර මාර්ගය දිගේ සමන්තරගත් රථය වේගයෙන් ඉදිරියට ඇදී යමින් තිබුණා. රථය තුල වාදනය වෙමින් තිබුණේ ඔහු කැමතිම ඉංග්‍රීසි ගීතයක්. මාර්ගය වෙත අවධානය යොමු කරගෙනම ඔහු වටපිට බැලුවේ දැසට හසුවන පරිසරයේ තිබුණු සොඳුරු බවින් වසඟ වී ගිහින්. නිල් පාට කඳුපන්ති අතර පහළ නිම්නයේ සුන්දර මහවැලි නදිය සීරුවට ගලා යමින් තිබුණා. මලහිරුගේ තෙඹිලි පාට ආලෝකයෙන් එහි මවා තිබුණේ විශ්වාස කළ නොහැකි තරම් දිව්‍යමය බවක්. මතකට නතර වී පරිසරයේ සිරි නරඹන්නට සමන්තට සිතුනත් ඔහු ඒ අදහස වෙනස් කරගත්තා. ගාල්ල දක්වා වූ ඔහුගේ සම්පූර්ණ ගමනින් තවත් කිලෝමීටර් 100 ගාණක් ඉතිරිව තිබුණා. මේ ඔහු ගමන පටන් ගත්තා පමණයි. ඉතින් ඔහුට කාලය මිඩංගු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. තවත් කාලය ගත වෙද්දී හිරුගේ රැස් පරිසරයෙන් මැකී ගිහින් අඳුරු පටලයෙන් පරිසරය වෙලා ගනිමින් තිබුණා. තවමත් ඔහුගේ දකුණු අත පැත්තේ පහළ ප්‍රපාතයෙන් පෙනෙන රිදී පැහැති මහවැලි නදියේ දර්ශනය වෙනසක් වෙලා තිබුණේ නැහැ. ඒත් මේ වෙන විට පරිසරය වෙලාගෙන තිබුණේ දිව්‍යමය සොඳුරු බව වෙනුවට අද්භූත හුදකලා බවක්. ඉඳහිට වාහන කිහිපයක් සමන්තගේ රථයේ ඉදිරියට මුණ ගැසුණත් තවමත් එකම වාහනයක්වත් ඔහුව පසු කර ගියේ නැහැ. එක්වරම තමන්ගේ ශරීර අභ්‍යන්තරයේ යම්කිසි වෙනසක් සිදුවන බව සමන්තට දැනෙන්නට ගත්තා. මුලින්ම ඔහුට දැනුනේ දැඩි වෙහෙසකර බවක්. ඒත් ඔහු ඒ තරම් තැකීමක් කළේ නැහැ. ඔහුගේ වම් අත දිගේ
විදුලි සැරයක්සේ ඊතා දැඩි වේදනාවක් ගලා යන්නට පටන් ගත්තේ සමන්තව ඊතා දැඩි අපහසුතාවයකට පත් කරමින්. රථයේ වේගය අඩු කළත් ඔහු රථය නොනවත්වාම ඉදිරියට ධාවනය කළා. තවත් විනාඩි ගණනාවක් ගත වී යන්නට ඇති. දැන් පරිසරය අඳුරින් පිරී ගිහින් මාර්ගයේ දෙපස විදුලි පහනක් හෝ සවිකර තිබුණේ නෑ. අවට පේන තෙක්මානයක නිවසක්වත් නෑ. මාර්ගය ආලෝකවත් වුණේ සමන්තගේ රථයේ ආලෝකයෙන් පමණයි. ඒත් ඔහුගේ දකුණු අත පැත්තේ අනෙක් පස කඳු ගැටය හරහා විශාල ආලෝකයක් ඇදී එන ඔහු දුටුවා. ඒ මාර්ගයේ දිගේ ඉදිරියට ඇදී එන තරමක් විශාල වාහනයක ඉදිරිපස ලාම්පු ආලෝකය බව හඳුනා ගන්නට සමන්තට පුළුවන් වුණා. ඒත් Tamanගේ පපුවේ වම් පසට වන්නට ඇතිවෙමින් තිබූ ඒ දරුණු වේදනාව තව දුරටත් ඉවසා ගන්නට සමන්තට හැකි වුණේ නැහැ. මාර්ගය අයිනට වන්නට රථය නතර කර සමන්ත වේදනාවෙන් පුපුරු ගසන තම පපුව දෑතින්ම තද කරගනිමින් සුක්කානම මතට හිස පහත් කරගනිද්දී ඈත කඳු අතරින් නැතියා රථයේ ආලෝකය Taman ඉදිරියට එනවත් එහි ඉදිරිපස විදුලි ලාම්පු ආලෝකය කිහිප වරක් නිමිනිමී දැල්වෙනවත් සමන්තගේ බොඳ වී යමින් තිබූ දැසට පෙනී නොපෙනී ගියා. සමන්තගේ දැස් විවර වෙද්දී ඔහුට පෙනුනේ නුපුරුදුලා කොළපැහැයක්. ඒ කොළපැහැය මැද සිවිලින් විදුලි පංකාවක් වේගයෙන් කැරකෙමින් තිබුණා. ඔහු තම දැසේ බැල්ම විදුලි පංකාවේ සිට පහතට යොමු කළා. ඒවර ඔහු දකින්නේ සුදු පාට දියරයක් පෙර වූ විනිවිද පෙළෙන සුළු බෝතලයක්. ඒ බෝතලයේ සිට ඇදී යා නලය කෙළවර වුණේ සමන්තගේ දකුණු අත්ල මතින්. සමන්ත මේ සිටින්නේ රෝහලක ඇඳක් මත. සිදු වුණේ කුමක්දයි සිහි කරන්නට සමන්ත දැඩි ආයාසයක් ගත්තා. ටිකෙන් ටික ඒ සිදුවීම් පෙළ ඔහුගේ මතකයට නැගුණා. හදවත පසාරු කරගෙන වේදනාවෙන් මිරිකෙමින් ඔහු සුක්කානම මත හිස තබා ගනිද්දී රථයක ආලෝකය තමා ඉදිරියට ඇදී එනුත් ඒ ආලෝකය කිහිප වරක් නිමිනිමී දැල්වෙනුත් ඔහුට මතකයි. ඉන් ටික වේලාවකට පසු සීතල පහසක් ඔහුගේ ගෙල පිටුපසට දැනුණා. ඔහු අමාරුවෙන් හිස ඔසවා බැලුවා මතකයි. තම රථයේ වීදුරු අසල හිටගෙන සිටියේ තරුණ වී අගහරියේ සිටි පිරිමියෙක්. පාරේ අනෙක් පසින් දිස්ුනේ විශාල ටිපර් රථයක්. එහි ආලෝකය තම රථය වෙත එල්ලවනසේ නතර කර විදුලි එළි නොනිවාම දල්වා තිබෙනු සමන්තට මතකයි. මොකද මචං උනේ? ගෙල පිටුපසට තබාගෙන සිටි අත ඉවත් නොකරම ඔහු විමසනවා. එකපාරටම පපුව රිදෙන්න ගත්තා. සමන්ත ඉතා අපහසුවෙන් පිළිතුරු දී ගත්තා. එහෙමද? ඒ වේදනාව ඉවස ගන්න අමාරුයි තමයි. මේ නොදන්න පාරවල් වල ඇයි මචං තනියම යන්නේ? බලපන් උදව්වට කවුරුවත් ඉන්න පැත්තක්ද මේ? තරුණයා පවසන දෙයට පිළිතුරු දෙන්නට තරම් ශක්තියක් ඒ වන විට සමන්ත තුළ ඉතිරි වී තිබුණේ නැහැ. තරුණයා එකවරම තමාව රියදුරු වසුනට හේතු කර තමන් නැඳ සිටි ටී-ෂර්ටය ගලවනවා සමන්තට මතකයට ආවා. ඒත් ඒ අතිශයින් රුදුරු වේදනාව සමන්තගේ පියවිසිය අහිමි කර දමද්දී ඉන් එහාට කළු වලාවක්සේ සියලු දර්ශන බොඳ වී යනු පමණක් සමන්තගේ මතකයේ ඉතිරි වී තිබුණා. ඊටාම දරුණු අධියරේ හෘදයාබාධයකට ගොදුරු වී සිටි සමන්ත නැවත දැස් විවර කරේ රෝහලේ ඇඳක් මතදී. රෝහලෙන් පිට වී යන අවස්ථාවේදී තමාව රෝහල වෙත බාර දුන් පුද්ගලයාගේ දුරකථන අංකය ඉල්ලා ගන්නට සමන්ත අමතක කළේ නෑ. ඒ අංකය වෙත දුරකථන ඇමතුම් ගන්නට උත්සාහ කළ දෙවතාවේදීම ඒ අංකය තිබුණේ ආවරණ කලාපයෙන් බැහැරවයි. අනවශ්‍ය කරදරවලට පැටලීමට ඇති අකමැත්ත නිසාම රෝහලක් වෙත නාදුන්න රෝගියෙකු බාර දෙද්දී බොහෝ දෙනෙකු ලබා දෙන්නේ සාවාද්‍ය දුරකථන අංක. සමන්ත සිතුවේ මේ අංකයත් එසේ වන්නට ඇති බවයි. ඒත් ඒ අංක හිමි තැනැත්තා රෝහල වෙත ලබා දී තිබූ නම සමන්තට හොඳින් මතකයේ තිබුණා. නුවන් මදුශංක සිරිවර්ධන. නැවත සති කීපයකට පසු සමන්ත නිකමට මෙන්නේ අංකය වෙත ඇමතුමක් ගත්තා. එවර ඒ අංකය තිබුණේ ක්‍රියාකාරී තත්වයේ. අනෙක් පසින් කතා කරන්නේ කාන්තාවක්. සමන්ත නුවන් මදුශංක සිරිවර්ධන නැමැත්තාව විමසා සිටියා. හස්බන්ඩ් නම් පොඩ්ඩක් එළියට ගිහින් පණිවිඩයක් තියෙනවා නම් කියන්න. තමන්ගේ විස්තරය පවසා සිටි සමන්ත තමන්ගේ ජීවිතය ගැලවුණේ ඔහු නිසා බවත් ඒ වෙනුවෙන් තමා ඔහුට හදවතින්ම ස්තුතිවන්ත වන බවත් ඇය හා පවසා සිටියා. නැවත ඔහු අමතන්නට සිතා සිටියත් සමන්තගේ කාර්යබහුල ජීවන රටාව නිසාම
ඒ යුතුයකම ඔහු අතින් දිනෙන් දින ගිලිහී ගොස් අවසානයේ මාස 6ක්ම පසු වී ගොස් තිබුණා. මේ සිදුවීමෙන් මාස 6කට විතර පසු දිනයක සමන්ත තමන්ගේ පවුලේ ඥාතීන් සමග මහියංගනය විහාරයට ගියා. ඔවුන් එදින රාත්‍රියේ නවාතැන් ගන්න සැලසුම් කරලා තිබුණේ රන්දිනිගල ප්‍රදේශයේ. පසුවදා ඔවුන් රන්දිනිගල සිට නැවත තමන්ගේ ගම්බින් බලා යන්නට පිටත් වුණා. මේ මාර්ගය සමන්තට හුරුයි. මීට මාස 6කට පෙර සමන්ත හෘදයාබාධයකට ගොදුරු වන්නේ මේ මාර්ගයේදී. ඔහු තමන්ගේ ඥාතීන් සමග මේ සිදුවීම විස්තර කරමින් ගියා. ඔවුන්ගේ අරමුණ වුණේ ඉදිරියේදී හමුවන වික්ටෝරියා ජලාශය නැරඹීම. දැන් ඔවුන් මේ පසු කරමින් සිටින්නේ අධිකාරීකම ප්‍රදේශය. මේ අතර තමන් සාදාගෙන පැමිණි තේ පානය කිරීම සඳහා සුදුසු ස්ථානයක රථය නතර කරන ලෙස සමන්තගේ බිරිඳ ඉල්ලා සිටියා. තරමක් ඉදිරියට ගමන් කරන විට ඔවුන් දුටුවේ මාර්ගයේ අයිනේ ඉදිකර ඇති නැරඹුම් මැදිරියක් වන්නේ ස්ථානයක්. කොන්ක්‍රීට් කණු ඉහළට නංවා ඒ වටා ගරාදි වැටක් යොදමින් එම ගොඩනැගිල්ල මාර්ගයේ අයිනට වන්නට ප්‍රපාතය අද්දරින්ම ඉදිකර තිබුණා. මේ ස්ථානයේ දුටු සියල්ලෝම තේ පානය සඳහා නතර කිරීමට එම ස්ථානයේ සුදුසු බව තීරණය කළා. ඒ පරිසරය ඒ තරම්ම සුන්දරයි. මැදිරියට ගොඩ වුණු විට ඒ අවට පරිසරය සම්පූර්ණයෙන්ම දර්ශනය වුණා. පහළ මිටියාවතින් පෙනෙන්නේ රිදී පැහැති මහවැලි ගංගාව. ඒ ගොඩනැගිල්ල තුළ ලී වලින් ඉදිකරන ලද මැස්සක් වැනි යමක් තිබුණා. සමන්තගේ පිරිස ඒ මත තබාගෙන තේ පානය සඳහා සූදානම් වුණා. ඉදිකිරීම් අතරමඟ නතර කර තිබූ මේ ගොඩනැගිල්ලේ තරමක් එපිටට වන්නට තිබුණේ කුඩා කඩ කෑල්ලක්. ඒ තරමක් පැරණි පන්නේ එකක්. ඒ කඩ කෑල්ලේ සිට මහලු මිනිසෙකු සමන්ත දෙසට එමින් සිටියා. පුතේ, පුටු 2-3ක් දෙන්නද? ඒ මහලු මිනිසා විමසනවා. ඕන්නෑ අංකල්, මෙහෙම හොඳයි. සමන්තගේ පිළිතුරෙන් පසු මහලු මිනිසා සෙමින් නැවත කඩේ තුලට ගියා. ඒ මහලු මිනිසාට උදව්වක් ලෙස කඩයෙන් යමක් මිලදී ගත යුතුයයි තීරණය කළ සමන්ත කඩේ තුලට ගොඩ වුණේ බිස්කට් පැකට්ටුවක් මිලදී ගැනීමේ අදහසින්. එවිට මහලු කාන්තාවක්ද කඩේ පසුපස දොරටුවෙන් කඩේ තුලට ඇතුළු වුණා. කඩේ තුල දකින්නට ලැබුණේ බඩු මුට්ටු කිහිපයක් පමණයි. සමන්තට කුතුහලයක් ඇති වුණා. අර කෑල්ලත් අංකල්ලගේද? සමන්ත විමසුවේ තම පිරිස රැඳී සිටින ගොඩනැගිල්ල දෙසට අත දිගු කරමින්. "ඔව් පුතේ, ඒකත් අපේ. ඒකට යටින් ඔය අපි හදපු අලුත් ගේ තියෙනවා. අර ඈතින් පේන්නේ පුතේ. ඒ අපි හිටිය පරණ ගේ." සමන්ත මහලු මිනිසා පෙන්නූ දෙසට දැස් යොමු කළා. බෑවුමේ පහළට වන්නට ගස් ගොන්නෙන් වැසී සුදු පාට හුණු පිරියම් කරන ලද සිරියාවන්ත පැරණි පන්නේ කුඩා නිවසක් වෙනුණා. සමන්ත තවදුරටත් හිස පාත් කොට එබී බැලුවා. මහලු මිනිසා පැවසූ ලෙසම නැරඹුම් මැදිරිය තනා තිබුණේ ඊට පහළින් නැති නවීන පන්නේ නිවසක ස්ලැබ් එක මත. ඒත් එහි නිවසක් ඇති බව මහා මාර්ගයට කිසි ලෙසකින්වත් දර්ශනය වන්නේ නෑ. "ෂා, ලස්සන අයිඩියා එකක් නේ අංකල්. ඕක හැදුවේ අපේ පුතා. ඒ උනාට ඒ කොල්ලට සතියක්වත් ඔය ගෙදර ඉන්න බැරි වුණා පුතේ. ඒ කොල්ලට ඕනේ උනේ මගේ අනේ නායට නැවතිලා ගිමන් අරින්න ඔය නැරඹුම් මැදිරිය වගේ කෑල්ල හදලා ඉවර කරන්න." මහලු මිනිසා පවසා සිටියේ ඊටම දුක් පරහඬකින්. ඒ වන විට මහලු කාන්තාවද ඒ ආසන්නයට පැමිණ තිබුණා. ඇගේ දයසින් කඳුළු වැල් රූරා යමින් තිබුණා. "ඇයි අංකල්, මොකද උනේ?" "අපේ දරුවා නැති වුණා පුතේ. පපු යමාරුවකින් මිනිස්සුන්ට පුදුම විදියට ආදරය කරපු දරුවෙක්. ඒ වගේ දරුවෙක් එක්ක ඉන්න අපිට පින නෑ පුතේ." "නැති වෙනකොට වයස කීයක් විතරද අංකල්?" තමන්ට තිබූ හෘදයාබාධ අත්දැකීම නිසාම සමන්ත විමසා සිටියා. "අවුරුදු 36යි පුතේ. දැන් අවුරුද්දකට වැඩි නැති වෙලා. අපි මේ කඩ කෑල්ල වහලා දාලා තියලා ඊයේ යෝම් මේක ඇරියේ. ගේ අස්සටම වෙලා හොල්ලා ඉඳලා අර වයසක උන්දට මොකක් හරි වෙයි කියලා මට බය හිතුණා පුතේ. මේ කඩ කෑල්ලට වෙලා ඉද්දී පාරේ යන්නේන කෙනෙක් එක්ක හරි කතා කරන්න පුළුවන් පුතේ." මහලු මිනිසා එසේ පවසන විට සමන්තගේ දැස යොමු වී තිබුණේ පිටියේ එල්ලා ඇති රාමු කරන ලද කුඩා ඡායාරූපයක් වෙත. "අර ෆොටෝ එකේ ඉන්නේ ඒ පුතාද අංකල්?" "ඔව් පුතේ. ටිපර් දෙකක්ම තිබුණා. එකක් නම් ඕන් එයාගේ නංගිගේ මහත්තයා අරන් ගියා. අනික අර තියෙන්නේ ওই පැත්තකට දාලා." සමන්ත ඡායාරූපයේ වෙත ගමන් කරන අතරම
මහලු මිනිසා පෙන්නෝ දෙසට නෙත් යොමු කළා. කඩේට ආසන්න වන්නට සෑදූ මඩුවක් තුළ ආවරණයකින් මසා දමා තිබූ විශාල ටිපර් රථයක් සමන්ත දුටුවා. ඒ වන විටත් ඔහු ඡායාරූපය අසලට ගමන් කර අවසන්. ඡායාරූපයේ සිටියේ ටිපර් රථයක් ඉදිරියේ සිටගෙන සිටින තරුණයෙක්. සමන්තට දැනුනේ ඒ මුහුණේ යම් හුරු ගතියක්. ඔහුගේ මතකයේ අවදි වෙද්දී සමන්තගේ ඉහමොළ රත් වේගෙන ගියා. ඒ ඔහුයි. සමන්තට හෘදයාබාධයක් වැළඳුණු වෙලේ සමන්තගේ රථය අසලට පැමිණ ගෙල පිටුපසට අත තබාගෙන සිටි තරුණයා. තම ශරීරයේ සීතල ඇඟිලි තුඩු වත්තමින් ඔහු සමන්තගේ ටී-ෂර්ට් එක ගලවා ඉවත් කරනු සමන්තට මතකයි. ඒත් මේ මහලු මිනිසා පවසන පරිදි ඔහුගේ පුතා මිය ගොස් දැන් අවුරුද්දකට වැඩි. සමන්ත මේ වනතෙක් සිතා සිටියේ තමන්ව රෝහල්ගත කළ නුවන් මදුසංක සිරිවර්ධන යනු මේ තරුණයා බවයි. උබතෝ කෝටික ගැටලුවකින් සමන්තගේ ගත හිරිවැටි යද්දී ඔහු අසල තිබුණු පුටුවකට බර වුණේ මීට මාස 6කට පෙර මේ මාර්ගයේදීම සිදු වූ ආකාරයට ඔහුගේ දැස් අඳුරු පටලයකින් වැසී යද්දී. දැන් ඔබ මේ අසන්නේ මේ සිදුවීමේ ඉතා පුදුමාකාරම කොටස. මේ සිද්ධියෙන් කොයි තරම් කම්පනයට පත් වුණත් ඒ වයසක දෙමාපියන් මේ සිදුවීම කියා ඒ දෙමාපියන්ගේ සිත් කලබලයට පත් කරන්නට සමන්තට අවශ්‍ය වුණේ නැහැ. මේ උබතෝ කෝටිකේ විසඳා ගැනීම සඳහා තමා කළ යුත්තේ කුමක්දයි සමන්තට ක්ෂණිකවම කල්පනා වුණා. සමන්තගේ ජංගම දුරකථනයේ තිරය මත සටහන් වුණේ ඔහුට මෙතෙක් කලක් මගහැරී තිබූ යුතුයකමයි. ඒ ඇමතුම ගලාගෙන ගියේ නුවන් මදුශංක සිරිවර්ධන වෙත. ඒ සමන්තව රෝහල වෙත බාර දුන් පුද්ගලයා අනෙක් පසෙන් ගලා එන්නේ සමන්ත කිසිදා අසා නොතිබුණු නුවන්ගේ හඬ. දෙදෙනා අතර සිදු වූ පැය භාගයකට ආසන්න දුරකථන සංවාදයේ නිමා වෙද්දී සමන්තගේ සිතේ රැඳුනේ මේ ලෝකයේ කෙතරම් පුදුමාකාරද යන්න පමණමයි. මෙතෙන් සිට විස්තර කරන්නේ නුවන් විසින් සමන්ත හා පවසා සිටි නුවන් ලද අත්දැකීම ගැනයි. නුවන් වික්ටෝරියාව පිහිටි ප්‍රදේශයේ පසු කරන විට රාත්‍රී 7ට ආසන්නව තිබුණා. ඔහු රථය පදවාගෙන එන්නේ සාමාන්‍ය වේගයකින්. මේ කඳු බැවුම් සහිත මාර්ගයේ අනවශ්‍ය වේගයකින් රථය පදවාගෙන යාම නුවන්ගේ සිරිත නොවේ. තම දවසේ රාජකාරී කටයුතු අවසන් කළ ඔහු මේ ගමන් කරමින් සිටින්නේ අධිකාරීගම ප්‍රදේශයේ පිහිටි තමන්ගේ නිවස වෙතයි. සුපුරුදු බැවුම දිගේ ඉදිරියට ඇදෙද්දී ඉදිරියේ ඇති විශාල වංගු වයිනේ සුදු පැහැති නවීන පණ්ඩේ රථයක් නවතා තිබෙනු නුවන් ඈතදීම දුටුවා. ඒත් පාරක් අයිනේ රථයක් නවතා තිබීම ඒ තරම් පුදුමයට කාරණයක් නොවන බැවින් නුවන් තම සුපුරුදු ගමනේම ඉදිරියට ආවා. නමුත් ඔහු රථයට ලංවන විට දකින දර්ශනය ඕනෑ තරම් මහා මාර්ගවල ගමන් කර ඇති නුවන් මේ ඔහු තම ජීවිතයේ දකින ඉතාම පුදුමාකාර දර්ශනය බව වටහා ගමින් සිටියා. නවීන පන්නේ මෝටර් රථයේ රියදුරු වසුණු අසල ජනේලයේ ඉහළට රඳවා ඇති තරමක් දිග කෝටුවක්. කෝටුවේ කෙළවර එල්ලා තිබුණේ කහ පැහැයට හුරු ටී-ෂර්ට් එකක්. නමුත් මාර්ගය අසල කිසිවෙකු දකින්නට නැහැ. නවීන පන්නේ රථයක මෙලෙස කෝටු කෑලි රඳවා නවතාගෙන සිටින්නේ කුමන ආකාරයේ මානසික රෝගයකදයි සිතමින් නුවන් තම රථයේ වේගය අඩු කරමින් නවතා ඇති රථය අසලට ලං වුණා. මුලින්ම නුවන්ට හිතුනේ රථය තුල සිටින්නේ අධික බීමත් බව නිසා අවසිහියෙන් පසුවන පුද්ගලයෙකු බවයි. රථයේ රියදුරු වසුනේ සිටින පුද්ගලයා උඩුකයට ඇඳුමක්වත් ඇඳ නැහැ. සැකයක් නැතුවම කෝටු කෑල්ලේ රඳවා ඇත්තේ ඔහු ඇඳ සිටි ටී-ෂර්ට් එක වන්නට ඇති. අධික බීමත් බව නිසාම අවසිහියෙන් කළ වැඩක් වන්නට ඇතැයි ඔහුට සිතුණා. ඒත් තව දුරටත් ඒ අසලට ලං වී බලන විට ඒසේ නොවන වග නුවන්ට වැටහෙමින් තිබුණා. රථය තුල සිටින පුද්ගලයා කුමක් හෝ දැඩි අසනීපයකින් පෙළෙන බව නුවන්ට සැනකින් අවබෝධ වුණා. ඉදිරියෙන් තම රථය නතර කර නුවන් සැනකින් රෝගියා අසලට ලං වුණා. වාසනාවකට මේ අවස්ථාවේදී මාර්ගයේ මෝටර් සයිකලයක් ගමන් කරමින් තිබුණා. එහි ගමන් කළ තරුණයින් දෙදෙනා තම උදව්වට කැඳවා ගන්නට නුවන්ට හැකි වුණා. සමන්තව තමන්ගේ රථයට නංවා ගන්නා නුවන් ළඟම තිබුණු මහ රෝහලට සමන්තව ඇතුළත් කළා. ඉක්මනින් රෝහල් ගත කළ නිසාම සමන්තගේ ජීවිතය ගලවා ගන්නට වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණා. ඒත් මාස 6කට පසු සමන්තගේ මේ අරුම පුදුම දුරකථන ඇමතුම ලැබෙන තුරුම නුවන් සිතා සිටියේ තමා අනතුරක බව මාර්ගයේ ගමන් කරන අයට අඟවන්නට සමන්ත විසින්ම තම ටී-ෂර්ට් එක ගලවා කෝටු කෑල්ලක රඳවා තබන්නට ඇති බවයි.
සමන්ත එදා පියවි සිහියෙන් ලද අවසාන අත්දැකීම වූයේ තමන්ගේ රථය අසරට නං වූ පුද්ගලයා ඔහුගේ ටීෂර්ට් එක ගලවනු දැනුණු බවයි. එතැන් සිට සිදු වූ කිසිම දෙයක් ගැන සමන්ත දැන සිටියේ නෑ. අධික වේදනාවෙන් වුණත් සමන්තයේ අවස්ථාවේදී සිතුවේ තමන්ට ප්‍රථමාධාර සපයන්නට ඒ පුද්ගලයා විසින් තමන්ගේ ටීෂර්ට් එක ගලවන බවයි. අජීවී ශරීරයක් වූ ඔහුට සමන්ත රෝහල්ගත කිරීමේ හැකියාවක් තිබුණේ නෑ. ඒ නිසාම මග යන්නේ නායකගේ අවධානය සමන්ත වෙත යොමු කිරීමට ඒ මියගිය තරුණයා කටයුතු කර තිබුණා. මීට වසරකට පෙර දිනයක ඒ තරුණයා මිය ගොස් තිබුණේද ටිපර් රථය පදවාගෙන ඉන්න විට ඇති වූ හෘදයාබාධයක් නිසායි. එදින උහුත් මාර්ගයයිනේ තම රථය නතර කරගත්තත් අවාසනාවට ඔහුගේ හුස්ම වාතලයට පිටවන තෙක්ම මාර්ගයේ කිසිවෙකු ගමන් කර තිබුණේ නෑ. මේ පුදුමාකාර සිදුවීම මෙනෙහි කරමින් සිටින විට කුඩා පුතු තමා දෙසට දෙවේනු සමන්ත තුටුවා. ඔහු තම ගැහෙන හදවත මත අත තබා ගත්තා. තමන්ගේ හදවත ගැහෙන රිද්මය ඔහුට දැනෙනවා. මීට වසරකට පෙර මෙවන්ම රිද්මයකින් ගැහුණු හදවතක් නිසල වී නතර වූ නමුත් මනුෂ්‍යත්වය වෙනුවෙන් ඒ නිසල වූ හදවතින් නික්ම ගිය හුස්ම තාමත් මේ වාතලයේ සැරිසරන බව සමන්තට සිහි වුණා. තමාගේ කුඩා දරුවා දෙස බලාගෙන සමන්ත සිතුවේ ඔහු ගලවා ගත්තේ තමාගේ ජීවිතය පමණක් නොවන බවයි. මිය ගියත් නොමියන ආදරණීය හදවත් මේ ලෝකයට කොයිතරම් වටිනවද? ආදරණීය සහෝදරයා, ඔබේ ආත්මයට යහපතක්ම වේවා.